රුවන්වැලි මහා සෑය යනු ගඩොල් සහ හුණු බදාමයෙන් තෙනු ස්මාරකයක් පමණක් නොව. එය විශ්වයේ පවතින අතිශය බලගතුම ස්ථානයේ බවට කෙරෙන ප්‍රකාශය හුදු භක්තියෙන් ඔබට ගිය ගැඹුරු දාර්ශනික, ඓතිහාසික සහ විද්‍යාත්මක පදනමක් සහිත තර්ක මත ගොඩනැගුණකි. මහා විහාර වංශ කතාවට අනුව ක්‍රිස්තු පූර්ව 140 දී පමණ දුටුගැමුණු මහරජතුමා විසින් ඉදිකරන ලද මෙම මහා ස්තූපය ශ්‍රී ලාංකීය බෞද්ධ උරුමේ අග්‍රගණ්‍ය නිර්මාණයයි. රුවන්වැලි මහා සෑය විශ්වයේ බලගතුම ස්ථානයයි යන මතය තහවුරු කිරීම සඳහා ඓතිහාසික ඉංජිනේරු තාක්ෂණය, භෞතික පිහිටීම, නිදන් කර ඇති ධාතුන් වහන්සේලාගේ ශක්තිය සහ මනෝවිද්‍යාත්මක බලපෑම යන අංශ ඔස්සේ කරුණු විමසා බැලිය යුතුය. 1. අසමසම ඉංජිනේරු තාක්ෂණය සහ භූකම්පන ප්‍රතිරෝධී අත්තිවාරම. රුවන්වැලි සෑය විශ්වයේ බලගතුම ස්ථානයක් ලෙස සැලකීමට පළමු හේතුව එහි ඉදිකිරීම් තාක්ෂණය තුළ ගැබ්ව ඇති විස්මයජනක ශක්තියයි. මහා වංශයේ විස්තර වන පරිදි මෙම චෛත්‍යයේ අත්තිවාරම දැමීමේදී දුටුගැමුණු රජු විසින් අනුගමනය කරන ලද ක්‍රමවේදය නූතන භූවිද්‍යාත්මක ඉංජිනේරු විද්‍යාව පවා මවිත කරවයි. අත්තිවාරමේ ගැඹුර සහ ශක්තිය. පොළව ගැඹුරට හාරා ඇතුන් ලවා ගල් දමා තද කර ඒ මත වෙඬරු මැටි අතුරා ඇත. ඊට ඉහළින් යකඩ දෙල්, බොරළු සහ තවත් ස්තර ගණනාවක් යොදා අවසානයේ රිදී සහ තඹ තහඩු අතුරා අත්තිවාරම සකස් කර ඇත. නූතන විද්‍යාවට අනුව මෙය අකුණුසැර වැඩිම භූගත කිරීම, අර්තින් ක්‍රමවේදයක් මෙන්ම භූකම්පන අවස්ථාවකදී චෛත්‍යයට හානි නොවී පැවතීමට ඉඩ සලසන ෂොක් ඇබ්සෝබර් ක්‍රමවේදයක් ලෙසද හැඳින්විය හැක. විශ්ව ශක්තිය රඳවා ගැනීම. මෙවැනි සංකීර්ණ ලෝහ සහ ඛනිජ ස්තර භාවිතා කිරීම මගින් චෛත්‍යය විශාල බලශක්ති ධාරිතත්වයක්, කැපැසිටර් ලෙස ක්‍රියා කරන බවට තර්කයක් පවතී. පොළවේ ඇති විද්‍යුත් චුම්බක ශක්තිය සහ විශ්වයෙන් එන කොස්මික් කිරණ, කොස්මික් රේස් මෙම ලෝහමය අත්තිවාරම සහ චූඩා මාණික්‍ය හරහා සම්බන්ධ වන බව විශ්වාසයි. සර්වඥ ධාතුන් වහන්සේලාගේ ඒකරාශී වීම. ද්‍රෝණයක් ධාතු. ආධ්‍යාත්මික වශයෙන් රුවන්වැලි සෑය විශ්වයේ බලගතුම ස්ථානය බවට පත්වන්නේ එහි ගැබ්ව ඇති අසීමිත බුද්ධ තේජස නිසාය. බෞද්ධ සාහිත්‍යයට අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ ශරීර ධාතුන් වහන්සේලා බෙදා වෙන් කරන ලදී. ඉන් වැඩිම ප්‍රමාණයක් එනම් ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා එකම ස්ථානයක වැඩ සිටින්නේ රුවන්වැලි මහා සෑ ගර්භය තුලයි. ජීවමාන බුදුරදුන් හා සමාන වීම. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා එක තැනක වැඩ සිටීම යනු එය ප්‍රායෝගිකව ජීවමාන බුදුරදුන් වැඩ සිටීම හා සමාන තත්වයකි. පරමාණුක මට්ටමින් ගත් විට බුදුරදුන්ගේ ශරීරයේ අඩංගු වූ ශක්ති අංශුන්ගේ වැඩිම ඝනත්වයක් ඇත්තේ මෙතනය. එබැවින් මෙතනින් නිකුත් වන ආධ්‍යාත්මික කිරණ ශක්තිය ඕරා විශ්වයේ වෙනත් කිසිදු ස්ථානයකට වඩා ප්‍රබලය. අනාගතානාවැකිය. මෛත්‍රී බුදුන් වහන්සේ පහළවීමට පෙර ලෝකයේ සියලුම ධාතුන් වහන්සේලා රුවන්වැලි සෑයට වැඩම කර එතනින් මහා බුද්ධ රූපයක් මැවී ධර්මදේශනා කර පිරිනිවන් පාන බවට ධාතු පරිනිර්වාණයට විශ්වාසයක් පවතී. මෙම විශ්වාසය තුලින් ගම්‍ය වන්නේ රුවන්වැලි සෑය යනු හුදෙක් ගොඩනැගිල්ලක් නොව බුද්ධ ශක්තියේ අවසන් වාස්තු විද්‍යාත්මක හැඩය සහ පිරමීඩ ශක්තිය. ඊජිප්තුවේ පිරමීඩ මගින් විශ්ව ශක්තිය ගබඩා කරන බවට මතයක් පවතී. ස්තූපයක චෛත්‍යයක හැඩය ඊටත් වඩා දියුණු විද්‍යාත්මක හැඩතලයක් බව නූතන පර්යේෂකයෝ පවසති. බුබ්බුලාකාර හැඩය. රුවන්වැලි සෑය ජල බුබුලක හැඩයින් බුබ්බුලාකාර නිමවා ඇත. මෙම ගෝලාකාර හැඩය විශ්ව ශක්තිය ඒකාකාරීව වටා පැතිරවීමටත් මධ්‍ය ලක්ෂයට ශක්තිය කේන්ද්‍රී කිරීමටත් සමතයි. චූඩාමාණික්‍ය.
සෑය මුදුනේ ඇති පලිඟු ක්‍රිස්ටල් චූඩා මාණික්කයේ විශ්වයේ ඇති ආකාශ ශක්තියින් සහ හිරු එළියේ සඳු එළිය උරාබෙන එය ස්තූපය තුලට කාන්දු කරන ඇන්ටනාවක් ලෙස ක්‍රියා කරයි. පලිඟු යනු ශක්තිය ගබඩා කිරීමේ සහ සම්ප්‍රේෂණය කිරීමේ මාධ්‍යයක් බව විද්‍යාත්මකව පිළිගනී. එබැවින් රුවන්වැලි සෑය යනු නිරන්තරයෙන් විශ්ව ශක්තිය හා පොළව සම්බන්ධ කරන යෝධ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකි. ට්‍රාන්ස්මිටර් 4. සාමූහික චිත්ත ශක්තියේ කේන්ද්‍රස්ථානය කලෙක්ටිව් කොන්ෂස්නස්. වසර 2000කට වැඩි කාලයක් තිස්සේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනතාවක් මෙම ස්ථානයට පැමිණි සාදු නද දෙමින් මල් පහන් පූජා කරමින් මෛත්‍රී සිතුවිලි පතුරවා ඇත. ක්වන්ටම් භෞතික විද්‍යාත්මක දෘෂ්ටිකෝණය. නූතන ක්වන්ටම් විද්‍යාවට අනුව නිරීක්ෂකයාගේ සිතුවිලි පරිසරයට බලපායයි. වසර දහස් ගණනක් තිස්සේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ භක්තිය, ශ්‍රද්ධාව සහ මෛත්‍රිය යන ධනාත්මක තරංග positive vibrations මෙම ස්ථානයේ ගල් කණු, වැලි සහ වායු ගෝලයට උරාගෙන ඇත. සුවපත් කිරීමේ බලය. රුවන්වැලි මළුවට ගිය විට දැනෙන අසීමිත සැනසීම හුදෙක් මනෝභාවයක් නොවේ, එහි තැන්පත් වී ඇති මෙම යෝධ ධනාත්මක ශක්ති ක්ෂේත්‍රයේ බලපෑමයි. විශ්වයේ වෙනත් කිසිදු ස්ථානයක මෙතරම් දීර්ඝ කාලයක් මෙතරම් පිරිසක් එකම අරමුණකින් ධනාත්මක සිතුවිලි මුදා හැර නොමැත. එබැවින් මෙය මනස සුවපත් කරන ලොව බලගතුම ආරෝග්‍ය ශාලාව වෙනිය. 5. ධාතු ගර්භයේ අභිරශ්න නිර්මාණය. මහා වංශයේ සඳහන් වන පරිදි රුවන්වැලි සෑයේ ධාතු ගර්භය තුල රත්තරන් බෝගසත්, ඒ වටා රත්තරන් බුද්ධ රූප සහ දේව රූප නිර්මාණය කර ඇත. මේ හුදෙක් සැරසිල්ලක් නොවේ, යම්කිසි ශක්ති ජනක යන්ත්‍රයක් ආකාරයේ සැකස්මක් බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. රත්තරන් යනු ඉහළ සන්නායකතාවක් ඇති ලෝහයකි. විශාල රත්තරන් ප්‍රමාණයක් මැද්දේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම මගින් අඛණ්ඩ ශක්ති ධාරාවක් නිර්මාණය වන බව විශ්වාස කර හැකියි. මෙම කරුණු සියල්ල සලකා බැලීමේදී රුවන්වැලි මහා සෑය යනු හුදු ගඩොල් ගොඩක් නොවේ, පෘථුවිය සහ විශ්වය යා කරන බලවත්ම කේන්ද්‍රස්ථානය බව පැහැදිලි වේ. 1. භෞතිකව එහි අත්‍යාවම සහ හැඩය භූවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක අනුපාතන්වල අග්‍රඵලයයි. 2. ආධ්‍යාත්මිකව සර්වඥ ධාතුන් වහන්සේලාගේ ඉහළම සාන්ද්‍රණය පවතින්නේ මෙහිය. 3. මානසිකව වසර දහස් ගණනක ධනාත්මික මානසික තරංගවල එකතුවක් මෙහි පවතී. මේ අනුව රුවන්වැලි මහා සෑය යනු විශ්ව ශක්තිය, බුද්ධ ශක්තිය සහ මිනිස් සිතුවිලි ශක්තිය එකම තැනකට නාභිකృత වූ විශ්වයේ පවතින අතිශයින් බලවත්ම සහ පූජනීයම ස්ථානීය බව අවිවාදයෙන් පිළිගත හැකියි. එය ශ්‍රී ලංකාවට පමණක් නොවේ, මුළු මහත් විශ්වයටම ආලෝකය බෙදන මහා බල කණුවකි. මේ වීඩියෝ ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න. රජරට පෞරාණික උරුමයන් සොයා මීළඟ වීඩියෝවෙන් හමුවෙමු. එම වීඩියෝ බැලීමට ඔබත් කැමති නම් අපගේ channel subscribe කරන්න. ඔබ සැමට උතුම් ස්වර්ණමාලී මහා සෑරදුන්ගේ පිහිට